මේක ඇවිල්ලා කෙහෙලි රමුක්කවැල්ලගේ පවුලේ කොටස් වශයෙන් විකාශය වෙන ටෙලි නාට්‍යයක් වගේ. අද එකක් හෙට එකක් තව එකක් ඊළඟ දවසේ ඒ විදිහට තමයි මේක විකාශය වෙන්නේ. ඉතින් ඇත්තටම මේක ටෙලි නාට්‍යයක් හා සමානයි. ඌ වෙනුවෙන් කවුරුවක්වත් ඔහුත් එකට හිටිවි කවුරුවක්වත් ඊයේ ඉදිරිපත් වුණේ නෑනේ ඔහුට අප කොන්දේසි සපුරා ගන්නවත්. අයිබෝන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙහෙලි රඹුක්වැල්ලගේ නාටකය ගැන. දැන් ඔබ දන්නවා කෙහෙලි රඹුක්වැල්ලගේ දීනීන් දෙදෙනා සහ ඒ එක් දීනීකගේ ස්වාමි පුරුෂයෙක්ව අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ දැන් ඔහුගේ මං හිතන්නේ පවුලෙන් දැන් 3 කාලයකටත් වඩා ඉන්නේ අත්අඩංගුවේ. ඊයේ ඔහු සහ ඔහුගේ බිරිඳත් දියණියත් අත්අඩංගුවටපත් වුණා. දැන් අද දවසේ තවත් දියණියන් දෙදෙනෙක් සහ එක් බෑන කෙනෙකුත් අත්අඩංගුවටපත් වෙලා තිනවා. ඉතින් ලෝකේ මං හිතන්නේ පවුල් පිටින් බන්ධනාගාරගත වෙන නියමිත වෙලා තියෙන පළවෙනිම පවුල මේ කෙහෙලි රඹුක්වැල්ලගේ පවුල වෙන්න ඕනේ. රඹුක්වැල්ල පවුල වෙන්නේ නැති ඒ වාර්තාව තියන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ තරමට අපේ රටේ අපේ මිනිස්සුන්ගේ අපේ ධනය හූරා කාලා කරන්න තියෙන ඔක්කොම ජඩ වැඩ, ත්‍රාඩ වැඩ, බලු වැඩ ටික කරලා තමයි දැන් මේ බබාලා වගේ ඉන්නේ. ඉතින් දැන් ඇත්තටම කර කියා ගන්න දෙයක් නැහැ. දැන් නිකන් මුකුත් නොකරපු තොත්ත බබාලා වගේ තමයි අධිකරණයට ඔය එන්නේ CID එකට එන්නේ. ඒ කිසිම දෙයක් නොකරපු මිනිස්සු වගේ තමයි. ඉතින් ඇත්තටම කරන්න තියෙන කෙලි ඔක්කොම කරලා මිනිස්සුන්ගේ ඇස් පෙනීම පවා නැති කරලා මිනිස්සුන්ට වතුර විදලා ඉන්ජෙක්ෂන් වලට බෙහෙත් වෙනුවට වතුර දාලා විදලා ඒ දේවල් හැමදෙනෙක්ම දැන් රටේ දන්නවා. කුඩා දරුවන්ගේ ඇස් පවා අන්ධ වෙන තැනට මේ බෙහෙත් වංචාවන් කරපු පුද්ගලයා තමයි කෙහෙලි රඹුක්වැල්ල කියන්නේ. ඊයේ ඇප ලැබිලත් ඒ ඇප කොන්දේසි ඔහුට සපුරා ගන්න බැරි වෙලා බන්ධනාගාරයට යන්න වුණා. ඉතින් ඒ කියන්නේ දැන් ඔච්චර විල්ලැජ්ජ නැති කමක්ද කියලා බලන්නකෝ. Tamanට ඇප ලැබිලත් ශරීර ඇප ඉදිරිපත් කරගන්න බැරිව සපුරා ගන්න බැරුව ඒ කියන්නේ ඔවුන්ට කවුරුත් ඔවුන් වෙනුවෙන් දැන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔවුන් එකට හරි සර් අපි ඉන්න ඔබතුමත් එක්ක ඕන දෙයකට කියලා හරි මචං අපි ඉන්න ඕන දෙයකට කියලා කතා කරපු කිසිම කෙනෙක් දැන් ඔවුන් එක්ක නැහැ. ඔවුන්ව දැන් තනි වෙලා. ඔවුන්ගේ පවුලට දැන් ඔවුන්ගේ පවුල විතරයි. කෙහෙලි රඹුක්වැල්ලට දැන් කෙහෙලි රඹුක්වැල්ල විතරයි ඉන්නේ. කොහොමද ඔහුගේ සද්දේ තිබිච්ච ඒ දවස්වල හැටි? ඒ දවස්වල පාර්ලිමේන්තුවේ දෙවනත් කරන් හිටියේ කළු ඇඳගෙන නිකන් කුමාරයෙක් වගේ එනවා. සුදු ඇඳගෙන කුමාරයෙක් වගේ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ දෙවනත් කරලා සුදු චරිතයක් විදිහට පෙනී හිටපු කෙහෙලි රඹුක්වැල්ලට අද මොකද්ද වෙලා තියෙන්නේ? අද කොතනටද පත් වෙලා තියෙන්නේ? මේ කලවැද්දෝ බැඳලා දාන්නකෝ. Order please. Order. ඌඩුවට දාන්නකෝ කලවැද්දෝ. මෝ හැමතැනම රින්ගනවානේ කානුවස්සෙත් රින්ගනවා. පුරුද්දම ඒකයි කානුවස්ස රින්ගලා බෝක්කුවස්ස රින්ගලා. කලවැද්දට. හොඳයි. ඒ නිසා කලවැද්දා වහගන්න. හරි. මේ එකෙකුටවත් මේකේ බහුතරයකට කොටුවක්වත් පැන ගන්න පණ නැහැ. ඉතින් මේකට අනිත් උන්ට ඉරිසියා කරලා වැඩක් තියෙනවා. ඒක ඇත්ත. ඔබතුමාලාට හිතේ අමාරුයි. හරි. අපි මොකද කරන්නේ මේකට? අපිට කරන්නේ මට මේ හැබැයි ඒක හොඳයි. පිරිමි ගණිකාවන් වෙනවට වැඩිය ඒක හොඳයි. ඒ නිසා ඔය ඔක්කොම රුදාව තියන අය කතා කරන්නේ. ඔය ඔක්කොම ඒ රුදාව තියන්නේ බිලි රුදාව. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකින්ද වයසක පොරවල් දෙක තුනක් හොයලා දෙන්නම්. වයසක සල්ලි තියෙන කාන්තාවන් ටිකක් හොයලා දෙන්නම්. එතකොට ඔය රෝගය සනීප වෙයි. මට මෙතුමාටයි උත්තර දෙන්න ඕනේ. මෙතුමාට නැති හදිසියක් මට තිබ්බා. මොකද මෙතුමාට පැය 3-4ක් ලෑස්ති වෙන්න ඕනේ වැඩේට. ඒකයි මේ ඔක්කොම ව්‍යාග්‍රා කණ්ඩායම. හොරා කාපු මිනිස්සු දැනගන්න ඕනේ දැන් හොරා කාපු කාලේ ඉවරයි. ඉස්සර හිටියේ මේ මිනිස්සුන්ට රැවටිච්ච ඇත්තටම ඇන්දිච්ච පිරිසක් ලංකාවේ. නමුත් දැන් ඔවුන්ගේ මොලේ පෑදිලා තිනවා. ඔවුන්ට ඇත්ත පේනවා. දැන් ඔවුන් සිහි බුද්ධියෙන් කටයුතු කරනවා. ඔවුන්ට නිවැරදි දේ නිවැරදි මාර්ගය මොකක්ද කියලා අපේ ජනතාවට හොඳින් දැන් තේරෙනවා. ඒ හින්දා තමයි මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පත් කරගත්තේ. ඔවුන් පත් උනේ මේ දේවල් වලට නිසි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. දැන් ඒ ක්‍රියාමාර්ග ගමින් පවතින බව හොඳටම පැහැදිලිව පේනවා. මාස 6ක් 7ක් යනකම් පොඩ්ඩක් හිමින් ගමනක් තිබ්බා. අපි ඒක පිළිගන්නවා. නමුත් දැන් මාසයක් දෙකක් වෙලේ ඉඳන් ක්‍රියාමාර්ග ඉතා ඉහළින්ම ගන්න බව පේනවා. මැයි මාසෙන් පස්සේ ජනාධිපතිවරයා පවා කිව්වා නිලධාරීන්ට උනත් පරිස්සම් වෙලා ඉන්න. මෙතෙක් කාලයක් මාස 6ක් විතර කාල දුන්නා. දැන් ඔබගේ කාලෙත් අවසන් කියලා. ඉතින් ඒ හින්දා නිලධාරීනුත් දැන් අත්අඩංගුවට පත් වෙනවා ඊටාම වේගයෙන්. ඒ වගේම තමයි පරණ දේශපාලුවෝ හොරකම් කරපු උන් දැන් එක දිගට අත්අඩංගුවට පත් වෙනවා බන්ධනාගාරගත වෙනවා. අපි දන්නවා නෑනා මස්සිනාලා බන්ධනාගාරගත වෙලා ඉන්න අවුරුදු 16කට. එතකොට හිටපු ප්‍රබල ඇමතිවරු අවුරුදු 25 30 බන්ධනාගාරගත වෙලා තිනවා බරපතල වැඩ සහිතව. ඉතින් ඉදිරියට තව අනිවාර්යයෙන්ම එන්න 40ක් ඉන්නවා කියලා ඔවුන්ම දැන් කියනවා. ඒ ඉන්න ලිස්ට් එකේ ඉහළින්ම ඉන්න අය කවුද කියලාත් අපි දන්නවා. මිනිස්සු දැන් දන්නවා. ඉතින්
අපිට පේනවා මෑතකදී බොහොම මෑතකදී මේ කෙහෙලි රමුක්කල බන්ධනාගාරගත වෙන්න අනිවාර්යෙන්ම ස්ථිරයි. ඒක මොකද මේ කරලා තියෙන ජඩ වැඩ හොර වැඩ මොනවද කියන එක ටිකෙන් ටික එලි වෙනවා. පුතා වෙනම කළා, දුව වෙනම කළා, අනිත් දුව වෙනම කළා, නෝනා වෙනම කරලා කෙහෙලි රමුක්කල කොහොමත් හොරකම් කරලා. ඉතින් මේ විදිහට යද්දී කෙහෙලි රමුක්කල තමයි මේක ලෝකේ පවුල් පිටින් බන්ධනාගාරගත වෙච්ච පළවෙනි පවුල කියලා ලෝකේ වාර්තාවක් තියන් තමයි මොවුන් සූදානම් වෙන්නේ. ඔහු කොහොමද ඒ දවස්වල කිව්වේ ලෙඩ වෙලා රෝහල් ගත වෙන මිනිස්සු හැමෝටම ගෙදර එන්න වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තමයි ඉස්සරහ මල්ශාලා තියෙන්නේ කියලා. දැන් අපිට කියන්න සිද්ධ වෙනවා වැරදි කරන මිනිස්සු බන්ධනාගාරගත වෙනවා. ඒ හැමෝටම බන්ධනාගාරයෙන් ගෙදර එන්න හම්බ වෙන්නේ නැහැ. ඉස්සරහ මල්ශාලාක් තියෙන එකට කියලා. ඉදිරියේදී මල්ශාලා බන්ධනාගාර ඉස්සරහ හදන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒවා ditta ධම්ම වේදනීය කර්මය පරිසම් දෙනවා. ඒ පරිසම් දීම තමයි දැන් අපිට අස්පනා අපිටම දැක බලා ගන්න හම්බෙලා තියෙන්නේ. මේ විතරන්නේ මේ කෙහෙලි රමුක්කල විතරක් නෙමෙයි, තව ඉදිරියේදී අනිවාර්යෙන්ම බන්ධනාගාරගත වෙන්න මේ වැරදි වලට වග උත්තර බඳින්න සෑහෙන පිරිසක් එන්න ඉන්නවා කියන එක අපි ඔබට නැවත නැවතත් මතක් කරනවා. දැන් හොරු බය වෙලා ඉන්නේ. දැන් අර මුලින් ආණ්ඩුවට විරුද්ධව කෑ ගහපු මිනිස්සු දැන් ටික ටික අඩු වෙලා, දැන් ටික ටික නැති වෙලා ගිහිල්ලා. නමුත් එකෙක් දෙන්නෙක් ඉන්නව නැතුව නෙමෙයි, උදේ ගම්මන් පිල්ල වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ටත් මොකද්ද වෙන්නේ කියලා ඉදිරියට බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා කෙහෙලි රමුක්කලගේ පවුලේ කොටස් වශයෙන් විකාශන ටෙලිනාට්‍යයක් වගේ. අද එකක්, හෙට එකක්, තව එකක් ඊළඟ දවසේ. ඒ විදිහට තමයි මේක විකාශය වෙන්නේ. ඉතින් ඇත්තටම මේක ටෙලිනාට්‍යයක් හා සමානයි. කෙහෙලි රමුක්කල ගත්තොත් වංචා දූෂණ කීයක් කරලා තියෙනවද? විවිධාකාරයේ මිනිස්සුන්ගෙන් ගන්න පුළුවන් හැම තැනින්ම තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සල්ලි මුදල් ලබාගෙන තියෙනවා. හැම දෙයකින්ම සැප විඳලා තියෙනවා. ඉතින් හිතුවේ නෑ කවදාකවත් මේ වගේ ජාතික ධන බලවේගයේ ආණ්ඩුවක් එයි, මේ වගේ වෙහි කියලා කවදාකවත් හිතුවේ නෑ. ඔහු අපි දන්නවා අනියම් බිරිඳට පවා සෑහෙන අපේ ජනතාවගේ පොදු ජනතාවගේ ධනය අනියම් බිරිඳක් වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. ඇයව ජිම් එකට පවා ආයවලා ජිම් එකේ පුහුණු කරුට පඩිගවල තියෙන්නේ රජයේ සල්ලි වලින්. ඒ කියන්නේ අපේ සල්ලි වලින්. ඉතින් ඒ වගේ ජඩ වැඩ, ත්‍රාඩ වැඩ, කාලකන්ණි වැඩ කරපු පුද්ගලයා තමයි මේ කෙහෙලි රමුක්කල කියන්නේ. ඉතින් ඔහුට ඒ නියමිත දඬුවම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේක ditta ධම්ම වේදනීය කර්මය කියලා මම නැවතත් කියන්නේ. මොකද ඔහුට ඔහුගේ මේ ජීවිත කාලය තුළදීම ඔහු කරපු පව් වලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මොන තරම් ලැජ්ජාවක්ද කියලා මාන්නකෝ. ඔහු වෙනුවෙන් කවුරුවක්වත් ඔහුත් එක්ක එකට හිටපු කවුරුවක්වත් ඊයේ ඉදිරිපත් වුණේ නෑනේ ඔහුට අපකොන්දේසි සපුරා ගන්නවා. කිසිම කෙනෙක් ආවෙ නෑ. ඔහුට පුළුවන්කමක් තිබුණා නම් ඔහු කතා කරලි වෙලා ඒ අදාළ අපකොන්දේසි වලට ඒ අදාළ ශරීර අප ඉදිරිපත් කරනවා. නමුත් ඔහු වෙනුවෙන් කතා කරන්න, ඔහු වෙනුවෙන් කැප වෙන්න කිසිම කෙනෙක් කැමති වෙන්නේ නෑ. මේ වගේ ලොකු පරිප්පුවක් ගන්න, මේ වගේ ගිලෙන නැවකන නගින කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ. කිසිම කෙනෙක් කැමති වෙන්නේ නෑ. ඒ හින්දා තමයි ඔහු වෙනුවෙන් කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුනේ, මේ ශරීර අප වලට ඉදිරිපත් නොවුනේ. ඉතින් ඔහු හිතන්න ඕනේ මොකක්ද ඔහුට උනේ කියලා. ඔහු හිටියේ කොහොමද සද්ද දාගෙන. නමුත් කිසිම දෙයක් නෑ. දැන් තමන්ට තමන් විතරයි කියන එක පැහැදිලිවම ඔහුට පේනවා. ඔහුට විතරක් නෙමෙයි අනිත් එවුනුත් දැනගන්න ඕනේ මේ පේන්නේ තමන්ටත් සිද්ධ වෙන, ඉදිරියට සිද්ධ වෙන්න තියෙන දේ තමයි. තමන් වෙනුවෙන් කවුරුත් නෑ. සල්ලි තියෙන වෙලාවේ හැම දෙනාම වට වෙලා හිටියට දැන් අපිට කවුරුත් නෑ කියන එක ඔවුන් තේරුම් ගන්න ඕනේ. මොකද හොරකම් කරන්න කලින් ඕවා තේරුම් ගන්න තිබුණා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. හොරකම් මාට්ටු වෙන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඇත්තට මම දැක්කා මේ මුහුණු පොතේ පෝස්ට් එකක් යනවා. සාමාන්‍යයෙන් අපි රට යනවා වගේ තමයි කෙහෙලි රමුක්කල බන්ධනාගාරගත වෙන්නේ කියලා. මොකද ඉස්සලා අපි තනියෙන් ගිහිල්ලා එහෙ සෙටල් වෙලා අපේ පවුල ගන්නවා. නමුත් කෙහෙලි රමුක්කල ඉස්සලා ගිහිල්ලා එහෙ බල්ලා සෙටල් වෙලා ඉවරලා දැන් පවුල පිටින්ම බන්ධනාගාරට ගන්නවා. ඉතින් ඇත්තටම අපි රට යනවා වගේ තමයි ඔවුන් දැන් බන්ධනාගාරගත වෙන්නේ. ඇත්තටම මේ කලකම් පළදීමක්. ඉදිරියේදී දේශපාලනට එන්න ඉන්න මිනිසුන්වත් මේ වගේ දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. මේ විදියට රටේ ධනෙ හොරා කාපු එවුන් එක්කත් ඉස්සරහට එළියෙන්නේ නැහැ. ඉදිරියේදී කිසිම කෙනෙක්ට කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා. මොකද රටේ ධනෙ, මිනිස්සුන්ගේ ධනය, පොදු ජනතාවගේ ධනය සාංගික දේවල් වගේ අපි ආරක්ෂා කරනවා කියලා අනුර කුමාර ජනාධිපතිවරයා කියනවා. නමුත් මොවුන් කළා තියෙන්නේ පුළුවන් තරම් රටේ ධනය හොරා කාපු එකයි. මොහු විතරක් නෙමෙයි හිටපු අතිබහුතරයක්, සෑම දෙනෙක්ම කියන්නේ මේ අතිබහුතරයක් හිටපු දේශපාලඥයෝ කරේ මේ දේ තමයි. ඉතින් ඔවුන්ට දැන් ඒවත් පරිසම් දෙමින් පවතිනවා. දැන් සමහරු බන්ධනාගාරගත වෙලා ඒ දනුවම් විඳින පටන් අරන් තිනවා. තාම පටන් ගත්ත විතරයි. ඉදිරියට තව කට්ටිය එන්නත් ඉන්නවා. ඒ හින්දා අපි බලන් ඉමු මොකද්ද වෙන්නේ කියලා. කෙහෙලි රමුක්කල පවුලේ කොටස් වශයෙන් තිරගත වෙන ටෙලිනාට්‍යයේ තවත් කොටසක් හෙට බලන්න බලාපොරොත්තු වෙමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. හැමදිනාටම සුබ දවසක්.